ඉතින් ඔයාලා අදත් මේක තුලා ඉන්නේ අපේ හිරුටෙක් ඇකඩමි YouTube channel එක අරගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක්. මෙන්න මේ වගේ ස්ටේබ්ලයිස් කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඔන්න දැන් අද අපි මේ වීඩියෝ එක ස්ටේබ්ලයිස් කරන්න යන්නේ ෆෝන් එකෙම තමයි. ඉතින් ඔයාලත් ඉතින් ওই ෆෝන් එකේ වීඩියෝ කරාට පස්සේ ඉතින් ලොකු කරදරයක් ඇති. අර වීඩියෝ එක හෙලවෙන හන්ද මේ වීඩියෝ එක එඩිට් කරන්න යද්දී ඉතින් ඉතින් වීඩියෝ එක බලන කෙනාටත් එහෙම කරද්දී පා වෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ අපි කතා කරන්නේ අන්නේ වගේ වීඩියෝ එක ස්ටේබ්ලයිස් කරගන්න. ඉතින් ඔයා YouTube channel එකක් කරනවා ඉතින් ෆෝන් එකෙන් වීඩියෝ කරනවා ඉතින් අනිවාර්යයෙන් මේක වැදගත් වෙනවා. ඉතින් ඔයාලා දන්නා ඉතින් ෆෝන් එකේ ඉතින් ස්ටේබ්ලයිස් එක කැමරා එකට මේ එන්නේ නැහැ. ඉතින් අපි වීඩියෝ එක එඩිට් කරද්දී තමයි ස්ටේබ්ලයිස් කරගන්න ඕන. ඉතින් මේ සෙටිං එක නම් ගොඩක් දුරට තියෙන Apple phone වල තමයි. ඉතින් Apple phone වල නම් ඉතින් කැමරා එකට මැවෙලා තියෙනවා. ඉතින් Android phone වල තියෙන සමහර phone වල ඇවිල්ලා තියෙනවා, සමහර phone වල නැහැ. ඉතින් ඔන්න අපි අද කතා කරන්න යන්නේ මේ features එක ඇවිල්ලා නැති phone වල කැමරා එකට මැවෙලා නැති phone වල මේ වීඩියෝ එක රෙකෝඩ් කරාට පස්සේ ස්ටේබ්ලයිස් කරගන්න විදිහ ගැන තමයි ඉතින් කතා කරන්නේ. ඉතින් ස්ටේබ්ලයිස් නැතුව ඉතින් වීඩියෝ එකක් අපි දැන් වීඩියෝ එකක් කරලා YouTube එකට දාලා ගියම මොකක් හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරලා එතකොට වීඩියෝ එක එඩිට් කරන එක්කෙනාටත් එපා වෙනවා. ඉතින් වීඩියෝ එක බලන එක්කෙනාටත් එපා වෙනවා. වීඩියෝ එක හෙලෙන ගොඩක් හෙලෙන හන්ද. ඉතින් මේ ස්ටේබ්ලයිස් කරලා පස්සේ ඉතින් ඒ ප්‍රශ්නේ නැති වෙනවා. ඉතින් මේකට කිසිම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙත් නැහැ. ඉතින් මේක ෆෝන් එකටම නේ ඇප් එකක් හරහා තමයි ඉතින් දැන් අපි වීඩියෝ එක රෙකෝඩ් කරලා පස්සේ මේ ස්ටේබ්ලයිස් කරගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. හරි එහෙනම් දැන් ඉතින් අපි ආ වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා දැන් ගිහලා ඔයාලගේ Google Photos app එක open කරගන්න. ඉතින් මේ app එක ඔයාලගේ home screen එකේ පෙන්වෙන්නේ නැත්නම් ඔයාලා search bar එකේ search කරගන්න Google Photos කියලා. ඉතින් ඔන්න මගේ app එක මෙතන දෙනවා. ඉතින් මම දැන් මෙන්න මේක open කරගන්න. හරි ඉතින් මෙතනින් ඔයාගේ මේ gallery දෙන photos video ටිකක් මේ මෙතනින් පේනවා. ඉතින් දැන් ඔයාලට මේක stabilize කරගන්න ඕන වීඩියෝ එක දැන් මෙතන select කරගන්න. හරි ඉතින් දැන් ඔන්න මට මේ වීඩියෝ එක stabilize කරගන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක මම ස්ටේබ්ලයිස් කරගන්න හැටි පෙන්නන්නම්. දැන් ඉතින් මෙතන ඔයාලට බලන්න එඩිට් කියලා එකක් තියෙනවා මැද. ඉතින් මේ ගුඩක හැරේ ටච් කරන්න. හරි ඉතින් මේ ඒ ගුඩක හැරේ ටච් කරලා පස්සේ ඉතින් මේ පොඩි එඩිට් ටිකක් මෙතනින් දා ගන්න පුළුවන්. ඉතින් මේ දැන් අපි කතා කරේ වීඩියෝ එක ස්ටේබ්ලයිස් කරගන්න විදියනේ. ඉතින් ඔයාලට මෙතන කොනේ බලා ගන්න පුළුවන් ස්ටේබ්ලයිස් කියලා ඔප්ෂන් එක. ඉතින් මේ ගුඩක හැරේ ටච් කරන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතන පොඩ්ඩක් වෙලා මේක ලෝඩ් ඉතින් මේක ලෝඩ් වෙන වෙලාව తీරන කර ඉතින් ඔයාලගේ වීඩියෝ එකේ මේ වීඩියෝ එක තියෙන වෙලාවත් එක්ක තමයි ඉතින් ගොඩක් ලොකු වීඩියෝ ගන්න පොඩ්ඩ වෙලාවක් යනවා. හරි ඉතින් ඔන්න දැන් මගේ වීඩියෝ ස්ටේබ්ලයිස් වෙලා ඉවරයි. ඉතින් දැන් ඔන්න මම මේක එක සැරේ ප්ලේ කරගන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ආයේ කැමරා එකෙන් වීඩියෝ කරා වගේ ඉතින් මගේ වීඩියෝ එක ස්ටේබ්ලයිස් වෙලා තියෙන මේක ගන්නට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ආයේ ලස්සනටම මේ අර වීඩියෝග්‍රැෆි කරනවා නම් ආයේ අනිවාර්යෙන් සුපිරියට මේක ස්ටේබ්ලයිස් වෙලා තියෙනවා. හරි ඉතින් දැන් මේක gallery එකට download කරගන්න ඔය පල්ලෙහා තියෙන save copy කියන එක සැරයක් touch කරලා දැන් මේක gallery එකට download කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මං කිව්ව විදිහට ඔයාලත් වීඩියෝ එක ස්ටේබ්ලයිස් කරගත්තා නම් ඉතින් පල්ලෙහා තියෙන like button එක සැරයක් press කරලා වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයා තමයි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක සැරයක් click කරලා එහා පැත්තෙන් එන notification bell icon එකත් all press කරලා තියාගන්න. ඒතකොට ඉතින් මම වීඩියෝ එකක් දාපුවම මම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම මේ channel එක හැදුවෙත් ඉතින් මම දන්න දෙයක් තව කාට හරි කියා දෙන්න තමයි. ඉතින් ගොඩක්ම මේ channel එකේ දාන්නේ ඉතින් tech video තමයි. ඉතින් tech video photos editing video editing unboxing ඉතින් ඒ වගේ tutorial තමයි ඉතින් දාන්නේ. ඉතින් මේ channel එකත් එක්ක set වෙලා ඉන්න. එහෙනම් ඉතින් තවත් දවසක ඉතින් මේ වගේ brand new video එකක් set වෙමු. එහෙනම් ඉතින් අදට ගිහින් යන ජය වේවා.